දැන් මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා මේක F4 එක ගහන්න නැතුව ඒ කියන්නේ F4 එකෙන් අපි කරන්නේ මේක ෆික්ස් කරනවා. මේ ඩොලර් සයින් දෙක නැතුව ගත්තොත් ඩොලර් සයින් දෙක නැතුව ගහලා මේක පල්ලෙහාට ඇද්දොත් මේ V අකුර එන්නේ නැහැ. මොකද එයා මර්ජ් කරන්නේ මෙන්න මේ සෙල් දෙක. මේක එක තැනක තියෙන නිසා හැම පල්ලෙහා මෙන්න මේ හැම එකටම අගට මේක ගන්න තමයි මේකම මේව කරන්නේ. නැත්තම් මේක D අකුරයි දෙකම ඉස්සරහට ඩොලර් සයින් එක ගහුවොත් හරි. මේකයි දෙකම ඉස්සරහට ඩොලර් සයින් එක ගහන්න ඕනේ. D අකුරයි 4යි දෙකම ඉස්සරහට. ගහලා එන්ටර් කරන්න ඕනේ. ඒක ඊට පස්සේ පල්ලෙහාට ඩ්‍රැග් කරන් යන්නත් පුළුවන් ඕන. මෙහෙම ඩ්‍රැග් කරාම ඒකත් අර වගේම එනවා. නැත්තම් අනිත් විදිය මං කිව්වේ එහෙමමයි සමානයි concatenate මේකට අපි එකතු කරන්න කියනවා V අකුර අපි මෙතන ටයිප් කරනවා මේ එතකොටත් ඒක වෙනවා. එතකොට අරම ෆික්ස් කරන්න මොකුත් නැහැ. V අකුර අන්තිමට වදිනවා.